හරි. එතකොට දැන් ඉල්ලුම් නීතියෙන් අපි කතා කරේ අර මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. හරි. එතකොට මෙන්න මේ ඉල්ලුම් නීතියේ තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය අපි ඉදිරිපත් කරන විකල්ප ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ඉල්ලුම් ලේඛනයෙන් පෙන්වන්න පුළුවන්. අපි කියනවා ඉල්ලුම් ලේඛනයක් ඔස්සේ ඒක පෙන්නනවා. අනිත් එක තමයි ඉල්ලුම් වක්‍රයක් ඔස්සේ. අනිත් එක තමයි ඉල්ලුම් සමීකරණය ඔස්සේ. එතකොට මේක හරියට ගලාගෙන යන පාත් එකක් වගේ තමයි මේ විදිහට. රයිට්? හරි. එතකොට ඉස්සල්ලාම අපි කතා කරන්නේ ඉල්ලුම් ලේඛනය කොහොමද පිළියෙල කරන්න කියන එක. එතකොට මේකෙදී මිල දානවා. ඒ කියන්නේ x කියලා කියන්නේ මේ දෙකේම x. ඒ කියන්නේ සලකා බලන භාණ්ඩය. ගන්න පාන් නම් දෙකේම පාන්. ගන්න පොත් නම් දෙකේම පොත්. ඒ කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිල ඒ භාණ්ඩයේම ඉල්ලුම් ප්‍රමාණය. පැහැදිලිනේ? රයිට්. හරි. එතකොට අපි දන්නවා මිල මෙතනද බිංදුව 10 20 30 40 50. අපි දන්නවා ඉල්ලුම් නීතියේ කියනවා මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් අනිවාර්යෙන් මෙතන ඉල්ලුම 1000කින් පටන් ගත්තා නම් මිල වැඩි වෙන නිසා ඉල්ලුම් ප්‍රමාණය අනිවාර්යයෙන්ම අඩු විය යුතුයි. එහෙනම් බිංදුවේදී 1000යි 10ේදී 800යි 20ේදී 600යි 30ේදී 400යි 40ේදී 200යි 50ේදී බිංදුවයි. පැහැදිලි? මෙන්න මේක තමයි ඉල්ලුම් ලේඛනය කියලා කියන්නේ. විශේෂ කාරණාවක් නෑ. ඔච්චරයි. ඉල්ලුම් ලේඛනය කියලා කියන්නේ මේ. හරි. හරි. එතකොට අපි යනවා මේකේ ඉල්ලුම් වක්‍රයට. ඉල්ලුම් වක්‍රය නිර්මාණය කරන්නේ මෙන්න මේ ඉල්ලුම් ලේඛනයේ දත්ත පාවිච්චි කරලා. ඉල්ලුම් ලේඛනයේ දත්ත පාවිච්චි කරලා තමයි අපි මේක නිර්මාණය කරන ඉල්ලුම් වක්‍රය නිර්මාණය කරන්නේ. එතකොට අපි මේ විදිහට ගත්තොත් අපි මේ පැත්තට දානවා px. ඒ කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිල, අනිත් පැත්තට දානවා සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය. සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය. ඒතර මේක දාගත්තක මිල පැත්තේ 10 20 ආදී වශයෙන් එතකොට 10යි 20යි 30යි 40යි 50යි. මෙතන බිංදුවයි 10යි 20යි 30යි 40යි 50යි. මේවා අමුතු දේවල් මේ සාමාන්‍ය ගණිතයේ තියෙන්නේ. රයිට්. හරි. එතකොට qdx පැත්තේ තියෙනවා 1000 ඉඳන් අඩු වෙලා තියෙනවා මෙතනට. එතකොට 200 ගණන් කියලා තියෙනවා. 200යි 400යි 600යි 800යි 1000යි. 200යි 400යි 600යි 800යි 1000යි. රයිට්. මේ ඉල්ලුම් ලේඛනයේ දත්ත පාවිච්චි කරලා ඉල්ලුම් වක්‍රය දැන් නිර්මාණය කරනවා. බිංදුවේදී 1000යි. මිල බිංදුවේදී මෙතන 1000යි. මිල 10ේදී 800යි. 10ේදී 800යි. 20ේදී 600යි. 30ේදී 400යි. 40ේදී 200යි. 50ේදී බිංදුවයි. එන්න මෙතන. එහෙනම් අපිට මේ වක්‍ර නිර්මාණය කරන්න පුළුවන් මේ පොයින්ට් ටික යා කරලා මේ විදිහට. රයිට්. මෙන්න මේකට තමයි අපි කියන්නේ ඉල්ලුම් වක්‍ර කියලා කියන්නේ මෙන්න මේකට. දැන් පැහැදිලිනේ? රයිට්. ඉල්ලුම් ලේඛනයට දත්ත දීලා තියෙනවා සාමාන්‍ය ගානක. ඒතර මේක තමයි ඉල්ලුම් ලේඛනය කියලා කියන්නේ. මේකේ දත්ත බලාගෙන අපි ඉල්ලුම් වක්‍ර නිර්මාණය කරනවා. සිරස්ක්ෂය අපි px විදිහට, තිරස්ක්ෂය qdx විදිහට නම් කරලා මේ දත්ත ටික අදාළ පොයින්ට් එක මාක් කරලා වෙලා ඊට අදාළ වක්‍ර නිර්මාණය කරනවා. ඒ වක්‍රයට අපි කියනවා ඉල්ලුම් වක්‍රය කියලා අපි කියනවා. පැහැදිලිනේ? රයිට්. හරි. එතකොට දැන් අපි ඉල්ලුම් ලේඛනය හරි ඉල්ලුම් වක්‍රය හරි ඉල්ලුම් සමීකරණය. එතකොට ඉල්ලුම් නීතියට ප්‍රකාරව ඉල්ලුම් සමීකරණය ගොඩනගුවාම ඉල්ලුම් සමීකරණය එන්නේ qdx සමානයි a ඍණ bp. රයිට්. මේ සමීකරණ වල දන්නවා ඉල්ලුම් සමීකරණයේ qdx සමානයි a ඍණ bp කියලා. රයිට්. bpx. ඒතර මේක විස්තර කරොත් px කියලා කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිල, qdx කියලා කියන්නේ සලකා බලන භාණ්ඩයේම ඉල්ලුම් ප්‍රමාණය. ඒතර අපිට පේනවා දෙකේම x තියෙන්නේ. සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙනකොට
සලකා බලන බාණ්ඩයේ මේ ඉල්ලුම් ප්‍රමාණයට මොකද වෙන්නේ කියන කතාව තමයි මේ ඉල්ලුම් සමීකරණය කියන්නේ. හරි. එතකොට QDX කියලා කියන්නේ සලකා බලන බාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය. සලකා බලන බාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය. right? හරි. එතකොට PX කියලා කියන්නේ සලකා බලන බාණ්ඩයේ මිල. පැහැදිලිනේ? right. එතකොට A කියලා කියන්නේ මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය. මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය. B කියලා කියන්නේ බෑවුමේ පරස්පරය. මෙන්න මේක හොඳට තේරුම් ගන්න ඕන. B කියලා කියන්නේ බෑවුම නෙමෙයි. කෙලින්ම සමීකරණයට ඇප්ලයි වෙන්නේ B කියලා කියන්නේ බෑවුමේ පරස්පරය කියන එක. පැහැදිලිනේ? හරි. එතකොට දැන් අපි බලමු කොහොමද සමීකරණයකට මේ දැන් ඉල්ලුම් ලේඛනයේ තියෙන දත්ත ටික කොහොමද අපි ඉල්ලුම් සමීකරණයක් නිර්මාණය කරගන්නේ කියලා. පැහැදිලිනේ? හරි. අපි දන්නවා සමීකරණය තමයි QD x සමානයි a ඍණ bpx. පැහැදිලි? bpx. එතකොට අපි මේ වගේ අවස්ථාවක දුන්නාම මුලින්ම අපි හොයාගන්න ඕනේ මෙන්න මේ බෑවුමේ පරස්පරය. පළවෙනි පියවර තමයි බෑවුමේ පරස්පරය සෙවීම. එතකොට අපි දන්නවා B සමානයි B හොයන්නේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P. ඒ කියන්නේ ඩෙල්ටා QDX බෙදීම ඩෙල්ටා PX. එතකොට ඒක අපිට ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රස්ථාරයෙන් අපිට ගන්න පුළුවන්. පැහැදිලිද? මොනවා හරි ලක්ෂයන් දෙකක් අතර අපි දන්නවා මෙන්න මෙතන තියෙන්නේ ඩෙල්ටා P. මේ පැත්තේ තියෙනවා ඩෙල්ටා QD. හරි. ඉතින් ගන්න පුළුවන් අපිට බෑවුමේ පරස්පරය. එතකොට ඩෙල්ටා QD කියන්නේ මෙන්න මේ දෙක අතර ඩිෆරන්ස් එක. 400 ඍණ 200 බෙදනවා ඩෙල්ටා P 30 ඍණ 40. 400න් 200ක් ගියපුවම 200යි. 30න් 40ක් ගියාම ඍණ 10යි. ඒතර උත්තරේ ඍණ 20යි. එහෙනම් අපි හොයාගත්තා B බෑවුමේ පරස්පරය ඍණ 20යි. හරි. එහෙනම් මේ සමීකරණේ B කියලට උත්තරේ එනවා ඍණ 20ක් එනවා. පැහැදිලිනේ? හරි. එතකොට මම මේ ප්‍රස්ථාරේ මගනවා ඉතුරු කොටස අරගෙන යන නිසා right. එතකොට දැන් මේ සමීකරණේ B වෙලාගේ අපි දන්නවා. දැන් අපි හොයන්න ඕනේ A වෙලාගේ. A වෙලාගේ හොයන්න මේ සමීකරණේ දෙවන පියවර A හි අගය සෙවීම. right. අපි දන්නවා සමීකරණ QD x සමානයි a ඍණ bp. A වෙලාගේ හොයන්න ඉල්ලුම් ලේඛනයේ මොනවා හරි මිලකට අදාළ ඉල්ලුම් ප්‍රමාණයක් කරන මේ සමීකරණ ආදේශ කරනවා. B වෙලාගයක් තියෙනවා. right. එතකොට QD අපි ගමුකෝ මෙන්න මේක 20ක් ගමුකෝ. right. එතකොට QD x 600යි A තමයි හොයන්න ඕනේ. ඍණ B ඇවිල්ලා එතන 20යි. P ඇවිල්ලා 620යි මෙතන. එතකොට A ඍණ 400යි 600යි A මෙහා පැත්තට එනවා 1000යි. එතකොට A වෙලාගේ 1000යි. A වෙලාගේ 1000යි. එතකොට අපි දැන් සමීකරණ දෙක තුන්වෙනි පියවර තමයි ඉල්ලුම් සමීකරණයට ආදේශ කිරීම. එතකොට සමීකරණය තමයි QD x සමානයි A ඍණ bp.
දැන් මේ සමීකරණ දත්තරික ආදේශ කරනවා. QD x සමානයි a කියන්නේ 1000යි ඍණ එතන 20යි ex. එහෙනම් මෙන්න මේ ඉල්ලුම් ලේඛනයට අදාළ ඉල්ලුම් සමීකරණය වෙන්නේ QDX සමානයි 1000 ඍණ 20යි px. පැහැදිලිද? එහෙනම් ඔයාලට තේරෙනවා මේකෙදි ඉල්ලුම් නීතිය තමයි ප්‍රකාශ වෙන්නේ. ඉල්ලුම් ලේඛනයේදී ඉල්ලුම් නීතිය තමයි ප්‍රකාශ වෙන්නේ. ඉල්ලුම් වක්‍රයේදී ඉල්ලුම් නීතිය තමයි ප්‍රකාශ වෙන්නේ. ඒ වගේම ඉල්ලුම් සමීකරණයේදී ඉල්ලුම් නීතිය තමයි ප්‍රකාශ වෙන්නේ. ඒ නිසා තමයි අපි මේකට ඉල්ලුම් නීතිය ඉදිරිපත් කරන විකල්ප ක්‍රම කියලා ආකාර 3කින් පෙන්නන්නේ. පැහැදිලිද? right.